ශ්‍රී සම්බුදු ජයන්ති විහාරයේ විහාරාධිපති අතිගරු මුගේතන්නේ ශ්‍රී චන්දානන්ද මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 26ක් පිරීම නිමිති කරගෙන අද 2026 අගෝස්තු 16 වෙනිදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් බුදුපාමොක් මහා සංඝරත්නයක් වෙනවා කියලා. 1968 ආරම්භ කරන ලද මේ විහාරය පළවෙනි වස් විසීම කළේ සුරුමුණියේ අපවත් වී වදාළ සුරුමුණිය ශ්‍රී සරණංකර සංඝරත්නික නායක හාමුදුරුවෝ අපවත් තුන හෙන්දියගල ශ්‍රී සීලරතන නායක හාමුදුරුවෝ දෙන්න තමයි එදා පළවෙනි වස් සමාදන් වීම පොල්ලටු මඩුවක සිද්ධ කරලා තිබුණේ. එදා මෙදා තුර මේ පන්සල අති විශාල දියුණුවක් ලැබුවා. අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේලුගේ තැනි චන්දානන්ද ලොකු හාමුදුරුවෝ 1990 අගෝස්තු මාසයේ 15 වෙනි දින අපවත් වී වදාලා එදා ඉඳලා හැම වර්ෂයකම මමත් මගේ දායක පින්වතුනොත් එකතු වෙලා ලොකු හාමුදුරුව වෙනුවෙන් මහා පින්කමක් කරනවා. එදා දුෂ්කරාඩියක තිබ්බ මේ විහාරස්ථානය දිනෙන් දින දියුණු භාවයට පත් වෙලා අද ප්‍රදේශයේ තිබෙන ඉතාමත්ම ජනප්‍රිය විහාරස්ථානයක් ප්‍රධාන විහාරස්ථානයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. අපේ ලොකු හාමුදුරන් වහන්සේ 1948 පමණ තමයි අනුරාධපුරයට වැඩම කරන්නේ. ඉසුරුමුණි රාජ මහා විහාරයට. ඉසුරුමුණි රාජ මහා විහාරයේ එවකට පිරිවනක් තිබුණා. පිරිවනේ උගන්වන්න තමයි ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ. මගේ මතකයේ හැටියට 1944 විතර. එදා මෙදා තුර ඉසුරුමුණිය කේන්ද්‍ර කරගෙන අපේ විහාරස්ථානයත් මහනිලුබෑවේ අභිනවාරාමයත් මේ විහාර ආරම්භ කළා. අද මෙහි දහම් පාසලක් තිබෙනවා. ළමයි 1200ක් වමන වේ දහම් පාසලේ ඉගෙන ගන්නවා. ඒ වගේම සුවිශාල වූ ශිෂ්‍ය පිරිසක් නිර්මාණය කරලා තිබෙනවා. උගත් දක්ෂ පක්ෂ ඉතාමත්ම වැදගත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රාශියක්. ඒක නිසා අපේ ලොකු හාමුදුරන් වහන්සේ කළ අමිල සේවාව අගය කිරීම සඳහා තමයි මේ වාර්ෂික වශයෙන් ජයන්ති විහාරයේ නිර්මාතෘ දිනය අපි අනුස්මරණය කරන්නේ. ඒ තුළින් අපේ ලොකු හාමුදුරන් වහන්සේට අජරාමර සංඛ්‍යාත අමාමහ නිවන් සුව ලැබේවා කියලා අපි බොහොම ආදර විදිහට ප්‍රාර්ථනා කරනවා. Amari Mahapura Paripurenki Sagaram Deva Deva Dhodinam Petaram Upatam Unnamevatam Vaddam Yataninam Bhavadvati Eva Deva Dhodinam Petaram Upatam Ujjitam Pachitam Guriyam Sabba Deva Samingatu Purentu Chitta Purentu Chitta Chando